භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ ඒතං නිබ්බානන්ති. පින්නතුනි, මේ සංසාර ජීවිතය කියලා කියන්නේ හරියට බන්ධනාගාරගත වීමක් වගේ. දැන් බන්ධනාගාරගත වෙනවා කියන එකත් සමහර අය බරපතල වැඩ සහිතව තමයි සිරගෙට වැටෙන්නේ. එතකොට එයාට අර සිරගත වීම තුළ අත්දකින්න වෙලා තියෙන වේදනාව වගේම බරපතල විදියට මහන්සිල වැඩ කටයුතු කරන්න වෙනවා. බරපතල වැඩ සහිතව අපිට ජීවිතාන්තයේ දක්වා හිරේ විලංගුවේ වැටෙන්න උනොත් ඒක ලොකු දුකක්, ලොකු පීඩාවක්. මේ සංසාර ගමනත් එහෙමයි. බරපතල වැඩ සහිත බන්ධනාගාරගත වීමක් වගේ. ජීවිතේට හොඳට බැලුවොත් ඒක තේරෙනවා. පීඩා බොහෝමයක් තියෙනවා. හිරේ විලංගුවේ වැටිච්ච මිනිසයට වගේ චිත්ත පීඩා හරියට ඇති වෙනවා. ඊළඟට ලැබුණ ජීවිතේ පවත්වාගෙන යන්න ජීවන අරගලයක් කරන්න වෙලා තියෙනවා. නේද? බරපතල විදියට වැඩ කටයුතු කරන්න වෙලා. උදේ නැගිට වෙලේ ඉඳලා රැ නිින්දට යනකම්. සමහර අවස්ථා තියෙනවා තමට දරන්නත් බැරි මට්ටමේ ආර්ථික මට්ටම් වෙනුවෙන් කැපවීම කරන්න වෙලා තියෙනවා. එතකොට මේ වගේ බන්ධනාගාරගත වුණා වගේ බරපතල වැඩ සහිතව ගෙවන්න වෙලා තියෙන සසරක තව තවත් අපි ඉස්සරහට යනවද? නැත්නම් මේකට තිතක් තියනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි මේ ලෝකෙට බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ. මේ සංසාරයේ කියන සිරගෙයි අපිව මුදව ගන්න අපේ අම්මටත් බෑ. අපේ තාත්තටත් බෑ. නේද? හිරේ විලංගුවේ වැටලා ඉන්න කෙනෙකුට හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් බේරන්න පුළුවන්ද? කවදාවත් බෑනේ නේ. හිරබත් කන කෙනෙකුට හිරබත් කන කෙනෙක් බේරන්න බෑනේ. අන්න ඒ වගේ තමයි අපේ අම්මට තාත්තට අපි මේ විදිහට අනන්ත දුක් දොම්නස් වලින් අපි බේරගන්න බෑ. දරුවෝ උනත් කොච්චර ඉතින් දෙමව්පියන්ට ආදරෙන් සැලකුවත් සංග්‍රහ කළත් දරුවන්ටත් දෙමව්පියෝන්ගේ ජීවිතවල තියෙන දුක් දුම්නස් සම්පූර්ණයෙන් නැති කරන්න බෑ. යහළ මිත්‍රාදීන් වුණා ස්වාමියාට භාර්යාවටත් එහෙමයි. හැබැයි මේ ලෝකෙට පහළ වෙනවා සම්මා සම්බුදුවරයන් වහන්සේලා. ඒ සම්මා සම්බුදුවරයන් වහන්සේලාට පුළුවන් පින්නතුනි උන්වහන්සේලා ලෝකේ ඉක්මවා ගියපු නිසා. ලෝකේ ඉක්මවා ගියා කියන්නේ සංසාර කූඩුවෙන් නිදහස් වෙච්ච නිසා. නේද? සංසාර කූඩුවෙන් නිදහස් වුණ නිසා බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් තියෙන අපිව මේ සංසාරික සපිරිගෙයින් මුදවන්න. අන්න ඒක මිදෙන්නට, සංසාර දුක්ඛයෙන් අත් මිදෙන්නට, සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ සසර ගමනට තිතක් තියන්න අපට පෙන්නවා, අපට දුන්න අරමුණක්. ඒක විතරමයි තියෙන එකම විසඳුම. නිවන් දැකීම කියන එක. නිවන් දැකීම මැරෙන්න අපට කිසිම විකල්පයක් නැහැ. තියෙනවා නම් විකල්ප කියන්නේ අපිත් එනවා. නේද? මේ සංසාර දුක් වලින් අත් මිදෙන්න විකල්පයක් තියෙනවා නම් නිවන ඇරෙන්න අපිට කියන අපි අනිවාර්යෙන් එනවා. නේද? නිවන් දකින්න වැරෙන්න වෙන කිසියම්ම විකල්පයක් නැහැ. හැබැයි ඉතින් නිවන් දකින්නත් අපිට නිවන් දකින්න ඕනේ කියලා මතක් වෙන්න ඕනේ. නේද? දැන් මේ බණහන අය බලන්න සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක් ගෙවන බෞද්ධයෙක්ගෙන
බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ඉතින් ප්‍රධාන අරමුණ ඉතින් නිවන් දකින්න එකද නැද්ද? ඒක හරි සාධාරණ කතාවක්නේ නේ. නිවන් දකින්නවා කියන එක බෞද්ධයෙකුට තියෙන්න ඕන සිතුවිල්ලක්නේ. මේ ඒක එතකොට දවසකට වාර කීයක් මතක් වෙනවද? නිවන් දකින්න ඕන කියලා දවසකට වාර කීයක් මතක් වෙනවද කියලා බලන්න. නේද? ඊයේ දවසේ මරගෙන බලන්න නේද? දැන් සමහර පින්නතුන්ලා ඉතින් මතක් වෙනව ඇති. සමහර පින්නතුන් සාමාන්‍යයෙන් දවසකට සැරයක් වුණත් මතක් නොවන ගති තියෙන්න පුළුවන්. නේ? කොහොම හරි නිවන් දකින්න. ওই නිවන් දකින්න හිත හදාගත්ත අය හරිම වෙනස්. එයාලා ජීවිතේන ඕනම අභියෝගයක් දකින්නේ නිවනට සරි කරලා. නේද? ජීවිතේන ඕනම අභියෝගයක් අපි තු මෙහෙම ළමයා බැන්න කියලා. නේ? ළමයා බැන්න. දැන් මේ දෙමව්පියෝ මොකද්ද හිතන්නේ? නිවන් දැක්කේ නැති නිසානේ මට මෙහෙම ළමයිගේ වචන අහන්න වෙලා තියෙන්නේ. නේ? දරුවගේ වරදක් දකින්නේ නැහැ. සමහර දෙමව්පියෝ කොහොමද හිතන්නේ? අපි වාට හොඳට සැලකුවා, වාට ඉගෙනුවා අපිට වනින්න බෑ. නේ? ඉතින් ඒක කියනවා. අපි කොහොමද ඉහි කණේ තියන් හැදුවේනේ නේද? මේ ඔහොම කරන්න බෑ පුතේ හොඳ නෑ කියලා අපි කියනවා. එහෙම කියනවා. නිවන් දකින්න අදහස් තියෙන දෙමව්පියෝ ඔහොම එක කියාගෙන යන්නේ. එයාලා හිතන්නේ නිවන් දැක්ක නැති නිසා මට මේ ළමයිගේ වචන අහන්න වෙලා තියෙනවා. එහෙනම් නිවන් දකින්න ඕන වෙන මොකක් කරන්නද නේ? ස්වාමියා භාර්යාව වුණත් අම්මා තාත්තා වුණත් විසම විදියට කතා කරද්දි කටයුතු කරද්දි නිවන් දකින හැඟීම් තියෙන මිනිස්සු පැටලෙන්න යන්නේ නැහැ. මොකද පැටලිලා කවද වෙනකම් පැටලෙන්නද? නේද? හිත රිද්දගෙන කවද වෙනකම් හිත රිද්ද ගන්නද? මෙයාලා තේරුම් ගන්නව ඒවනේ. මෙයා හිතන්නේ මං නිවන් දැක්කේ නැති නිසා මට මෙහෙම හමු වීම සිද්ධ වෙලා තියෙන්නේ. වේදනාකාරී මුණ ගැසීම් මට උනේ මං නිවන් දැක්කේ නෑනේ. මගේ බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කා. ඒ වගේ ශ්‍රාවකාරයන් වහන්සේලා නිවන් දැක්කා. මං නිවන් දැක්කේ නෑ සසරේ. ඒ නිසා මට මෙහෙම වචන අහන්න වෙලා. මට නින්දා ලබන්න වෙලා. මට කෙනෙහිලිකම් ලබන්න වෙලා. නේද? මට පරිගන්න කට්ටිය හම් වෙලා. මට අසාධාරණකම් කරන අය හම් වෙලා. බුදුහාමුදුරන්ට එහෙමයි හමු වෙන්නේ නැහැ දැන් නිවන් දැක්කනේ. මම ඉතින් යනවා. නේද? කරත්තේ බැඳගත්ත ගුණා වගේ මම ඉතින් සංසාර බර උහුලගෙන යනවා. ඉතින් මට ඒතර වේවැල් පාරවල් ලබන්න වෙනවා. මේ කවුරුත් වැරදි නැහැ. නේද? එයා හිතන දරුවෝ ගැන හිතන්නේ ඔයාලත් වැරදි නැහැ. නෝන මහත්තයා වැරදිත් නැහැ. සහෝදර සහෝදරි වැරදිත් නැහැ. දෙමව්පියෝ වැරදිත් නැහැ. කවුද වැරදි? මං නිවන් දැක්කේ නැහැ. ඒ නිසා මං දඩුවම් ලබනවා. කරත්තේ බැඳගෙන යනවනම් ගොනාට වේවැල් පාර කණ්ඩ වෙනවද නැද්ද? ඒ වගේ සංසාර බර උහුලගෙන යනවනම් ඉතින් ඕවා වගේ මූණ දෙන්න වෙනවා. එහෙනම් මං කරන්න ඕන මෙයාලත් එක්ක මෙයාලා කරපුවට කියපුවට රිද්දාන සැලසුම් හදන එකවත් පැටලෙන එකවත් නෙවෙයි. නිවෙන්න පරිසරය හදාගන්න. නේද? ඉතින් අන්න ඒ විදිහට නිවන් දකින්න හැඟීම් තියන අය ඔය අනිත් අයත් එක්ක පැටලි යන්නේ. ඉතින් අන්න ඒකම හරීම වටිනවා. නේ? එහෙනම් පින්නතුනි අද අපි මේ විශේෂ අනුස්සතියක් කතා කරන්න හදන්නේ. මේ විශේෂ අනුස්සතිය. ගිහි ජීවිත ගත කරන අයට බුදුරජාණන් වහන්සේ අනුස්සතියක් කියන්නේ නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු දේවල් නේ. මෙනෙහි කළ යුතු කාරණා 10ක් තියෙනවා. ඒවට කියනවා දස අනුස්සති කියලා. දස අනුස්සති වල අන්තිම එක තමයි උපසමානුස්සතිය. අහලා තියෙනව නේද? උපසමානුස්සතිය. දැන් ගිහි උපාසකෙක් උපාසිකාවක් මෙනෙහි කළ යුතු දෙයක්. උපසමානුස්සතිය. දැන් බුද්ධානුස්සතිය කරනව නේද? බුදුගුණ මෙනෙහි කරනවා. මරණානුස්සතිය ඒකත් කරනවා. සංඝානුස්සතිය නේද? ඒකත් කරනවා. මෙත්තානුස්සතිය ඒකත් කරනවා. දුන්න දානයන් ගැන හිතනවද නැද්ද? ත්‍යාගානුස්සතිය ඒකත් කරනවා. උපසමානුස්සතිය නේද? සමහර අයට ටික ආගන්තුකයි වචනේ.
සමහර අය ටිකක් බණ අහන අයට නම් ඇහිලා ඇති. ඒ කියන්නේ උපසමය කියන්නේ මොකද්ද? කෙලෙසුන්ගේ සංසිඳීම, නිවන ගැන හිතන්න ඕන. එදිනදා ජීවිතේ උපාසකයෙක් වුණාට පස්සේ, උපාසිකාවක් වුණාට පස්සේ නිවන ගැන මෙනෙහි කරන්න ඕන. එහෙම නිවන ගැන මෙනෙහි කරොත් තමයි පින්නතුනේ නිවන් දකින්න සිතුවිලි පහළ වෙන්නේ. නිවන මොන වගේ ස්වභාවයක්ද කියලා. දැන් රේරුකාණ චන්දවිල මහා ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙන නිවන ගැන මොකද්ද? නිවන ගැනම ලියපු පොතක් තියෙනවා. නිර්වාණ විනිශ්චය. ඒ විශේෂයෙන්ම ගිහි පින්නතුරු ලියපු පොතක් නේක. නිර්වාණය කියන්නේ මොකද්ද? නේද? ඒ පොතේ පිටු ගාණක් විස්තර කරලා තියෙනවා. අන්න ඒ වගේ පින්නතුණි අපිට නිවන කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලැබෙන්න ඕන. එතකොට අපිට ඒක දකින්න හරියම ආස හිතෙනවා. දැන් මිනිස්සු පින්නතුණි වාහන අරගෙන නඩ හදාගෙන නේද අම්බුලුවාව චෛත්‍ය වන්දනා කරන්න එහෙමනේ අම්බුලුවාව යනවා නෙල්ලිගල යනවා ලෝකාන්තේ බලන්න යනවා. ඇයි හරි ලස්සන දර්ශන තියෙනවා. කොහේ හරි දර්ශනයක් තියෙනවා කියලා ආරංචි වුණොත් මොකද කරන්නේ? ඒක අත්දකින්න මිනිස්සු වාහන අරගෙන යනවා. මේ ලෝකේ සුන්දරම දර්ශනය මොකද්ද? නිවන. සෝවාන් මාර්ගයෙන් අපට අරමුණු වෙන නිවන තමයි මේ ලෝකේ සුන්දරම ලෝකේ ඉක්මවා ගිය සුන්දර අත්දැකීමක් ඒක. ඒක හරියට දැනගත්තොත් නේද? නෙල්ලිගල යන කට්ටියත් නිවන් දකින්න පටන් ගන්නවා. නේද? ඒ නිසා පින්නතුනි අනේ නිවන කියන ධර්මතාවයේ තියෙන සුන්දරත්වය පිළිබඳව අපි ඇති කරගන්න ඕන මෙනෙහි කිරීමට කියනවා උපසමානුස්සතිය කියලා. ඒක මෙනෙහි කරොත් එහෙම මහා සාගරේ රළ හැමතිස්සෙම නැගෙන්නේ යම්සේද හැමතිස්සෙම මේ හිතේ නිවන් දකින සිතුවිලි පහළ වෙනවා. එතෙන්ට හිත හදන්නම ඕන. දැන් අපේ පිනතුන් අමාරුවෙන් හදාගත්ත ගෙවල් දොරවල් තියෙනව නේද? නේද? අමාරුවෙන් හදාගත්ත ගඩොලෙන් ගඩොල තියලා. ඒ ගේ හැදීම කියන කාරණාව පටන් ගත්තේ කොතනින්ද? ගේ හදන්න ඕන කියන සිතුවිල්ලෙන්. මගේම කියලා ගයක් හදා ගන්න ඕන කියලා සිතුවිල්ලක් ආව නේද? ඒ සිතුවිල්ල තිබ්බ නිසා නේද ගේ හදලා ඉවරුනේ. දැන් මෙහෙම හිතන්න. අද ඥානාරාම භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා සිල් ගන්න ඕන කියලා සිතුවිල්ලක් ආව නේද? ඒක නැති වුණා නම් ඊ හවස එන්නේ නැහැ. අන බලන්න. මෙහි සිල් ගන්න ඕන සිල් සමාදන් වෙන්න ඕන කියන සිතුවිල්ල එක දිගට වැඩ කරපු නිසා තමයි දැන් ඒක ක්‍රියාවක් බවට පත් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ නිවන් දකින්න ඕන කියලා එක සැරයක් සිතුවිල්ලක් ඇති වෙලා ඇතිද? බෑ. හැම තිස්සෙම නිවන් දකින්න කම්ම ඇතුළාන්ත හිතේ නැගෙන්න ඕන නිවන් දකින්න ඕනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ මේ නම් ඇති හොඳටම මේ විඳ දුක් ඇති ආයෙ නම් එපා මේ කවුරුවත් සංසාරයට එපා නිවන් දකින සිතුවිල්ලත් නිවන් දකින්න හැමතිස්සෙම උපදින්න ඕන එක. අන්න එහෙම නිවන් දකින සිතුවිල්ල හැමතිස්සෙම උපදින විදිහට අපි මෙනෙහි කිරීමට තමයි උපසමානුස්සති කියලා කියන්නේ. ඒකට අපි කල්පනා කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව හදාගන්න අපි මොනව ගැනද හිතන්නේ? අරහං නේ සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව හැඟීම හදාගන්න මොකද්ද අපි හිතන්නේ? සුපටිපන්නෝ උජුපටිපන්නෝ නේ ඒ ශ්‍රාවක මහා සංඝ රත්නයේ ඥායපටිපන්නයි. ඒ වගේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම හදාගන්න අපි ಗುಣ මෙනෙහි කරනවානේ. සංඝ රත්නය ගැන හැඟීම හදාගන්න ಗುಣ මෙනෙහි කරනවා. නිවන ගැන හැඟීම හදාගන්න නිවනේ ಗುಣ මෙනෙහි කරන්න ඕන. අන්න එහෙම නිවනේ ಗುಣ ඇතුළත් පාඩයක් තියෙනවා. ආන්නේ කරගෙන හොඳට ප්‍රායෝගිකව මෙනෙහි කිරීමක් කරන්න ඕන. ඒතං සන්තං ඊළඟට ඒතං පනීතං නිවනේ ගුණ ඔය තියෙන්නේ. ඒතං සන්තං
ඒතම් පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ඒතන් නිබ්බානන්නේ ඒතන් නිබ්බානං කියන්නේ එයයි නිර්වාණය කියන එකනේ නිර්වාණයේ දෙන ಗುಣ ටිකක් ඔය තියෙන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ඒතන් නිබ්බානං දැන් ඕක ගැන මෙනෙහි කර කර හිටියා කියලා අපිට නිවන ගැන හැඟීම ඇති වෙන්නේ නැහැ ඒතං සන්තං ඒතං පනීතං කියලා නේද ඕක හොඳට විස්තරාත්මකව මෙනෙහි කරන්න ඕන අපි අද එකක් ගමු ඔතන තියෙනවා සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා. උපදී කියන්නේ මොනවාද? හතරක් තියෙනවානේ. එකක් කාම උපදී. කාම උපදී. අනෙක කිලේශ උපදී. අනෙක කන්ධ උපදී. කන්ධ ස්කන්ධ කන්ධ උපදී. හතර අபிසංස්කාර උපදී. උපදී හතරයිනේ කාම උපදී කිලේශ උපදී කන්ධ උපදී අபிසංස්කාර උපදී. උපදීයක් කියන්නේ මොකද්ද? ව්‍යසනයක්. උපද්‍රවයක්. මේ භාවනා පදේ තුලින් අපි කරන්නේ මෙන්න මේ කාරණා හතර හොඳට මෙනෙහි කර කර නිවනේ කිසිම උපදීයක් උපද්‍රවයක් ව්‍යසනයක් නැහැ කියලා. හොඳට හදවතට දනවන්න ඕන. හදවතට කියලා දෙන්න ඕන. ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට ගණනවා වගේ අම්මා තාත්තා දරුවෙකුට යමක් කියලා දෙනවා වගේ අපි අපේ හදවතට තේරුම් කරලා දෙන්න ඕනනේ. ඔයා මේ අරව පස්සේ මේව පස්සේ දුව දුව අඬ අඬ නේද? කේන්ති ගනිමින් නේද? මහා විකාර හැසිරීමකින්නේ. අපි මේ මනසට කියලා දෙන්න ඕන. මේ වගේ නිවනක් කියලා දෙයක් තියෙනවා. නේද? ඒ සමහර බණ අහන්න නැති අයට එහෙම සමහර කට්ටිය කියන්නේ අනේ බණ ටිකක් අහන්නකෝ. මොකක්ද නේ ගෙවන ජීවිතේනේ. ඒ බණ අහන්න නැති අයට සමහර අය එහෙම කියනව නේද? අන්න වගේ අපි අපේ හදවතට තේරුම් කරලා දෙන්න ඕන. මොකක්ද ඒ ගෙවන ජීවිතේ? මොකක්ද ඒ විඳින දුක? කොහොසැනසෙilla. හිතෙන් අහන්න ඕන. ඔයා නිවෙන්නේ කවදද? අන්න ඒවර හදවතට නිවන ගැන දනවන්න තමයි අපි මේ කරන්නේ. නේ? දැන් අපි බලමු. නිවනේ නැති උපද්‍රවය, කාම උපද්‍රවය. පංචකාමයන් කියන්නේ උපද්‍රවය. නේද? පංචකාම කියද්දී එතන කියනවා පහක් නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ආසන්න කාලේ යම් කිසි සිද්ධියක් මේ පාසල් පද්ධතිය සම්බන්ධව පැතිරෙනව නේද? කාමයන්ගේ ආදීනව වැද නැද්ද? දැන් ඒ කාමයන්ගේ මාශාදයකුත් තියෙන්නේ නැතිනේ. දැන් ආදීනවේ කොච්චර කල් තියෙනවද? නේද? අපි ඒක ගැන වැඩි කතා කරන්න හොඳ නැහැ. නමුත් මැරෙනකම් මේකේ ආදීනවේ විඳින්න වෙනවද නැද්ද? සසරට බලපාන්නේ නැද්ද? බලපාන. හැබැයි ඉතින් කාමයන්ගේ ආස්වාදයකුත් තිබ්බද නැද්ද? ඒකනේ මිනිස්සු වරද බැඳෙන්නේ නේ. ආස්වාදයක් තියෙන නිසා වරද බැඳෙනවා. හැබැයි ඒකේ ආදීනවේ මුළු ජීවිතේටම බලපානවද නැද්ද? සසර ජීවිතේට. එහෙනම් බලන්න පංච කාමයන් ඇහැට හමු වෙනකොට සතුට ඇති කරනවානේ. සමහර රූප සමහර ශරීර ඇහැට පේනකොට පුදුම සතුටක් ඇති වෙනවා. අර වේදනාපච්චය නේ ස්පර්ශපච්චය මේ පස්සපච්චය වේදනානේ. සමහර රූප ඇහි ස්පර්ශ වෙද්දී පුදුම සතුටක් ඇති වෙන්නේ. ලෝකෙම අමතක වෙනවා. එච්චර ප්‍රබල සතුටක් ඒක. සමහර ශබ්ද කනේ ස්පර්ශ වෙද්දීනේ කොච්චර සතුටක් ඇති වෙනවද කියනවනම් මොහොතකට ලෝකෙම අමතක වෙනවා. සමහර ගන්ධ රස ස්පර්ශ නාසයට දිවට කයට දැනෙනකොට උපදින සතුට
සසරක් අමතක කරවන තරම් සමත්. අන්න එතනින් තමයි අපි මුලාවටපත් වෙන්නේ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා මේ ආයතන පහේ ගැටෙනකොට උපදිනවනේ සතුටක්. ඒ සතුටත් එක්ක තමයි මිනිස්සුන්ට හැම දෙයක්ම අමතක වෙලා යන්නේ. සමහර ධර්ම මාර්ගයේ ටිකක් යන කෙනෙකුට උනත් ගැඹුරින් නෙවෙයි. සාමාන්‍ය විදිහට ධර්ම මාර්ගයේ යන කෙනෙකුට උනත් සමහර ශරීර, සමහර ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇහැ කන නාසය දිවකයට දැනෙනකොට උපදින සතුටත් එක්ක ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියන එකත් අරමුණු වෙන්නේ නැති වෙනවා එයාට. නේද? එයාට තුනුරුවන්ගෙන අදහස ඇසිල්ලකින් අතුරුදහන් වෙනවා. අර ධර්මයේ තුලින් ණයගතින් පාපේ වෙන්නේ එහෙමයි. ඒ සාමාන්‍ය ධර්මයේ තුල ටිකක් ඉන්න උත්සාහ කරන අය අතිනුත් පාපයන් වෙන්න පුළුවන්. ඒ පාපයන් වෙන්න පින්නතුනේ අර ස්පර්ශය හේතු වෙලා උපදින අර වේදනාවට එන සතුට කියන එක නේ සුඛ වේදනාවට දහම අමතක වෙලා යනවා, බුදුහාමුදුර අමතක වෙලා යනවා, සංඝ රත්නය අමතක වෙලා යනවා, සසර අමතක වෙලා යනවා, තමන් අමතක වෙලා යනවා, තමන්ගේ භූමිකාව අමතක වෙලා යනවා. අන්න එහෙම කරලා තමයි කාමයන්ට ගොදුරු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකේ ආදීනෝ ඊට පස්සේ ඒක පස්සෙන් එනවා. මේ කාමයන්ගේ ආස්වාදයේ ඉස්සෙල් වෙනවා. පිටිපස්සෙන් ඉන්නේ මොකද්ද? ආදීනවය. හැබැයි ආස්වාදයෙන් ආදීනව වහලා දානවා. ඕක තමයි බරපතල ප්‍රශ්නේ. හොඳට සිහිය තියෙන කෙනෙකුට විතරයි ඕක අල්ල ගන්න පුළුවන්. එනේ මොකක් හරි දැකලා සතුටක් උපදිනකොටම හොඳ සතියක් තියෙන කෙනෙකුට, සිහියක් තියෙන කෙනෙකුට ඔන්න අදහසක් එනවා සතුට ඇති වුණා තමයි. හැබැයි මේක පිටිපස්සේ ලොකු ආදීනමයක් තියෙනවා. අහුවෙන්න හොඳ නෑ මේකටම. සමහර ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනකොට ආදරයක් හරි වෙන්න පුළුවන් නේ. සතුට ඇති වෙනවා. ඒත් අර හොඳ සතියක් තියෙනවා නම් මෙයා සතුට ඇති වුණා කියලාත් දකිනවා. ඒ වගේම මේ සතුට පිටිපස්සේ තියෙන ඛේදවාචකෙත් මෙයා දකිනවා. හරි ලස්සන උපමාවක් තියෙනවා කාමයන්ගේ ආදීනවය පෙන්눔 කරන්න. ඔන්න මේ පායන කාලෙක හොඳ සීතල වතුර තියෙන ජලාශයක් තියෙනවා. පායන කාලෙක මිනිස්සෙක් පුද්ගලයෙක් ස්නානය කරන්න ගිහ ලෝකෙට බහිනවා. එයාගේ මෙන්න මෙතෙන්ට එනකම් වතුර, කරවටක්ම වතුර. කරවටක්ම වතුර තියෙන මෙයා මේ දැන් අර වතුර ඇඟේ ගෑවෙති හරිය සනීපයි. සීතලයි. දැන් මෙතෙන්ට එනකම් වතුර. මෙයා වතුරේ ඉන්න අතරේ එක පුද්ගලයෙක් එනවා ගිනි අඟුරු දාපු කබලක් අරගෙන. ගිනි අඟුරු දාපු කබලක් අරගෙන. ඒ කබල අරගෙන ඇවිල්ලා මොකද්ද කරන්නේ? ඔළුව උඩින් තියනවා. දැන් වැඩිපුර දැනෙන්නේ වතුරේ සීතලද කබලේ රස්නේද? කබලේ රස්නේ. නේ සීතල ගැන අදහසක්වත් නැහැ නේ. රස්නේමයි දැනෙන්නේ. අන්න එහෙමයි කියන කාමයන්ගේ ආදීනවය. අර සීතල වතුර වගේ තමයි පංචකාම වස්තු තමන් අවට තියෙන. තමන් අවට පංචකාම වස්තු පිරීලා තියෙනෝනේ. ගෙදර තියෙන ඉදි කට්ටත් කාම වස්තුවක්ද නැද්ද? නූල් පන්දුවත් කාම වස්තුවක්ද නැද්ද? ඇස් දෙකට දාන උපැස්සු වලත් කාම වස්තුවක්ද නැද්ද? කාම වස්තු. කැමැත්ත ඇති වෙන්නට හේතු වෙනවනේ. ස්වාමීන් වහන්සේ නමකගේ පාත්‍රෙත් කාම වස්තුවක්. ඒකනේ අර ප්‍රත්‍යවේක්ෂා කළා මේ සිහිනුවණින් ඔය හැම එකම පාවිච්චි කරන්න කියන්නේ. එතකොට පුද්ගලයෙකුට තමන් අවට පංචකාම වස්තු වර දහස් ගාණක් තියෙනවා. ඉදි කට්ට නූල් ඉඳලා. එතකොට ඒ ඔක්කොම ජලාශය වතුර වගේ. නේද? හැම තිස්සෙම කරන්නේ ගෙදර තියෙන දේවල් එළියට දානවද? කොහේ හරි ගියොත් මල් පැලයක් හරි ගලවන් ගෙදරට එනවද? නේද? එකතු කරන එක මේ අපි කරන්නේ නේ. ගෙනල්ලා ගෙදර ගොඩ ගහනවා. නේද? කාන්තා පාර්ශ්වය ටික වැඩි. ඒ ලස්සන දේවල් වලට ආසනේ. නේද? ඉතින් මේ ඇඳුම් පැළඳුම් පවානේ. ඉතින් අපි බොහෝ දුරට කරන්නේ අර එකතු කරන එක. එතකොට මේ ඔක්කොම නිකන් ජලාශය වගේ. කාම වස්තු අපේ වටා බොහෝමයක් තියෙනවා. හැබැයි ඒ කාම වස්තුව වෙනස් වෙනකොට
ඇතුලාන්තර දැනෙන ගින්න තමයි අර කබල ඔලුවට තිබ්බා වගේ. සතුට වෙන ගොඩාක් දේවල් වටේ තියෙද්දි ඔලුව ගිනි අරන් ඉන්නවා. නේද? සමහර ඇවිල්ලා වෙලාවකට කියනවා ඇයි ඔයා දුකෙන් ඉන්නේ බලන්න ඔයාට මෙහෙම ළමයි ඉන්නවා. නේද? සමහර ඇවිල්ලා කියනවා ඇයි දුකෙන් ඉන්නේ මෙච්චර හොඳ මහත්තයෙක් ඉන්නවා. මෙච්චර හොඳ නෝනෙක් ඉන්නවා. බලන්න ඔයා කොච්චර හොඳ ජොබ් එකක් කරනවද? නේ? සමහර ඇවිල්ලා කියනවා ඒත් ඔය මොනව තිබ්බත් වැඩක් නැහැ කියලා නේ අර ගින්න ගැන කතා කරනවා. නේද? මිනිස්සුන්ට මොන තරම් කාම වස්තු තිබ්බත් පින්නතුනේ එක කාම වස්තුවක් වෙනස් වෙද්දී කැඩිලා බිඳලා යද්දී කබලක් ඔලුවට තිබ්බා වගේ රත් වෙච්ච. නිවනේ ප්‍රශ්නේ නැහැ. කොච්චර නිදහසක්ද? ගිනි ගන්න ගතිය නිවනේ නැහැ. අර කබල ඔලුවෙන් අයින් කරා වගේ. නේ? අර ගෙනියම් වෙච්ච කබල ඔලුවේ තියපු කෙනාගෙන් ඒක අයින් කරොත් බුදුම සැනසෙල්ලක් නේ. අන්න ඒ වගේ තමයි නිවන. කාම උපදීන් කාම උපද්‍රවයෙන් තොරයි. ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. තමන්ට ජීවිතයක් තියෙනවානේ. තමනුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියට ඉතින් කැමැත්ත ඇති වෙලා එහෙම පෘථග්ජන කෙනෙක් විදියට එහෙම සිතුවිලි එනවනේ නේ. ඒවයි ආදීනව මෙනෙහි කරන්නකෝ. නේද? අඩුම ගානේ කැමැත්ත ඇති වෙච්ච එක මග ඇරුණා නම් කොච්චර ආදීනයක් මග ඇරෙනවද නේ? සමහර දේවල් වලට සමහර අයට අපිට කැමැත්ත ඇති වෙනවනේ. ඒ කැමැත්ත ඇති උනේ නැතිනම් මහා දුක් ගොඩක් මග හැරෙනවා. හැබැයි කැමැත්ත ඇති වුණ නිසා ඒ ආදීනවේ විඳින්න උනා. එහෙම මෙනෙහි කර කර හිතන්න නිවනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අරුබුදයක් නැහැ. නේ? හරීම නේද? සබ්බූපති පරිනිස්සග්ග උපද්‍රවයන්ගෙන් තොරයි. ඉතින් අපේ වටේ කාම වස්තු තියනවා කියන අපි උපද්‍රව ටිකක් තියාගෙන ඉන්නේ. අපි તો හොඳ මහත්යෙක් ඉන්නවා කියලා. පණ වගේ ආදරේ. නේද? හොඳද නැද්ද? එහෙනම් මොකද හාමුදුරනේ මොකද්ද තියෙන අඩුවනේ? එයා මැරුණොත් පණ වගේ ආදරේ කරන මහත්තයා හෘදයාබාධයක් ඇදිලා අවුරුදු 50න් මැරෙනවා. දැන් මොකද වෙන්නේ? නරක මහත්තයෙක් මැරුණට වඩා අමාරුද නැද්ද? නේ? හොඳ සීදේවි භාර්යාවක් ඉන්නවා. හරි අහිංසකයි. නේද? එකපාරට ඉතින් අනේ කොච්චර වාසනාවක්ද කියලා. එයා මැරුණොත් උතාම ගුණ යහපත් ළමයි ඉන්නවා. පන්න වගේ ආදරේ අම්මටයි තාත්තටයි. හිතන මං කොච්චර පින්වන්තද? හදිසියේ හරි ළමයෙක් වාහන අනතුරක් ඇදලා හැප්පිලා මැරුණොත් එනේ අපි වටා දැනටත් තියෙනවනේද කාමවස්තු? ওই උපද්‍රව තියෙන්නේ. ඒ විශ්රාට කැඩුනොත් මොකද වෙන්නේ? බිදුනොත් වෙන අය අයිති කරගත්තොත් නේ? අපි දන්නේ අනාගතේ මොන වේද කියලා. අපි වඩා තියෙන කාමවස්තු වලට දැන් අර දෙසැම්බර් මාසෙ වෙච්ච ආපදා තත්ත්වෙදී කවුරුත් හිතුවේ නෑනේ ඔහොම ගෙවල් පිටින් මහ පොළොව යටට යයි කියලා නේ පස්වලට යට වෙලා. ඒ උපද්‍රව ටිකක් තියන් ඉඳලා තියෙන්නේ. නේද? මේස පිහිද පොළොව මොප් කර කර නේ අර ඒ ගෙවල් ලස්සනට තියාගෙන ඉන්නේ නැතිනේ. උපද්‍රව ටිකක් තියාගෙන ඉඳලා තියෙන්නේ. දැන් ඒ හැමදේම නැති වෙද්දි ඇඬෙනවා, කෑ ගැහෙනවා නේ. ඒ වගේ අපි දරුවොත් එහෙමනේ නේ. දරුවොත් තියෙන උකුලේ තියා හදනවා නේ, කිරි දීලා හදනවා, ඔළුව අත ගන්නවා, උපද්‍රවය. හිතුවක්කාර විවාහයක් කරගත්තොත් නේද? ඒ වගේ මේ අපි වටේ පංචකාම වස්තු තියනවා කියන්නේ උපද්‍රව ටිකක් ඔය තියන් ඉන්නේ. කොයි වෙලේ මොකක් වෙයිද දන්නේ නේද? මේට අවුරුදු 10කට කලින් තමන් හීනෙවත් නොහිතපු දේවල් මේ ගෙවිච්ච අවුරුදු 10 තුල සිද්ධ වුණානේ. සමහර පංචකාම වස්තු වෙනස් වෙලා, ඈත් වෙලා, දුරස් වෙලා. අන්න ඒ වගේ මෙතනින් පස්සෙත් ඔය පංචකාම වස්තු වටේ තියෙන නේ දරුවෝ, දෙමව්පියෝ ආදිය. මොන අතට හැඩ ගැහිද දන්නේ නැහැ. උපද්‍රව. ඒ කියන්නේ මේ ධර්මානුකූලව මේ කියන්නේ දරුවෝ ඉන්නව කියන්නේ උපද්‍රවයක් ඔය තියන් ඉන්නේ. මහත්තයා උපද්‍රවයක් ඔය. නෝනා උපද්‍රවයක්. එනේ කොයි වෙලේ Tamanට පීඩාවක් එන විදිහට හැඩ ගැහෙද දන්නේ නැහැ. වෙනස් වෙයිද දන්නේ නැහැ. කැඩේද බිඳෙද දන්නේ නැහැ. කරු අරගෙන යයිද දන්නේ නැහැ.
තමන් දාලයයි දන්නේ. දුරකථනයේ පවා උපද්‍රවයක්ද නැද්ද? ඕක පොඩ්ඩක් අතල ඉස්සල වැටුනොත් මොකද මේ ටයිල් පොළවට ඩිස්ප්ලේ එක ගියා උපද්‍රවයක්. නේද? ඒ වගේ පින්නතුනේ මේ ලෝකේ පංචකාම වස්තු වර්තමානයේ තමන් වටේ තියෙන ওই උපද්‍රව ටිකක් තියාගෙන ඉන්නේ. එතකොට ඒකයි මිනිස්සු බයින් ජීවත් වෙන්නේ නේ. ඒ නේද? උපද්‍රව නිසානේ බයින් ජීවත් වෙන්නේ වෙනස් වෙයිද දන්නේ. සැකෙන් ජීවත් වෙනවා. නේද? මට පිටුපායිද දන්නේ. උපද්‍රව නිවනේ මුකුත් නැහැ පින්නත. නිවන කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන මහා සැපත. ඊළඟට තියෙන ওই කාම උපදී ඊළඟට කිලේශ උපදී. කිලේශ උපදී කියන්නේ කෙලෙස් උපද්‍රව. නේද? රාගසිත, දේශසිත, ඊර්ෂ්‍යාසිත මේ සෑම අකුසලයක්ම උපද්‍රවයක්ද නැද්ද? නේද? ඒව ජීවිතේ යට කරගෙන යද්දි නේ ජීවිතේ හිතා ගන්න බැරි විදියට අර අපි ඉස්සෙල්ලතර කතා කළ ඒ ජීවිතත් ඒ යට කරගෙන රාගය එහෙම ගියානේ නේ බලන්න අන්තර ප්‍රතිඵල. උතර පොඩි තව දහම් කතාවක් තියෙනවා. සමහර අය වැරදි කරලා කවුරුත් දන්නේ නැහැ. සමහර අය වැරදි කරාට පස්සේ ලෝකෙටම යනවා. ඇයි? සමහර අයට හිතෙන්නේ නැති සමහර විට මේ කාරණාව. සමහර අය වැරදි කරාට පස්සේ ඒ අය වරද කරපු කෙනයි නැත්තම් ඒ වරද කරපු එයා විතරයි දන්නේ. සමහර අය වරදක් කරාට පස්සේ දැන් අර ගිය අවුරුද්දේ හරි උඩින් අවුරුද්දේ හරි අර අම්මයි දුවයි පුතයි අර පොඩි ස්කුටියකින් කුටි වගේ පොඩි යතුරු පැදියකින් ගිහලා දුරකථනයක් හොරකම් කළා. මතකද දන්නේ නැහනේ. අම්මයි දුවයි තරුණ දුවෙක් ඉතින්. ඉතින් දුරකථන හොරකම් කරපු එකම කට්ටිය යාලද? නේද? අදටත් ඇති සමහරව හොරකම් කරන දුරකථන එහෙම කවුරුත් දන්නේ නැහැ. ඇයි අර කට්ටිය හොරකම් කරද්දී ඒක සමාජ මාධ්‍ය වලට වැටිලා නේ ලෝකයක් ගරහනවා. ගමේ අය ගරහනවා. පින්නතර හොඳට මතක තියාගන්න කවදාවත් කෙනෙක්ගේ වරදක් එයාට හානි වෙන විදියට තව කෙනෙකුට කියන්න එපා. ඒකේ ප්‍රතිඵලය තමයි සසරේ අපේ අතින් වරදක් වුණොත් ඒක ප්‍රචාරය වෙනවා. එයි අපි කරෙත් එහෙම කන්නේ. ආර්යයාගේ වරද අපි ප්‍රචාරය කරා. එහෙනම් අපි සසරේ වරදක් කරොත් ප්‍රචාරය වෙන්න ඕනද නැද්ද? හේතුඵල ධම මේක තමයි. එයාර ඔය සිද්ධියට පාසල් පද්ධතිය තුල සිද්ධියේ තේරුම් ගන්න පින්නතුනේ එයාලා සංසාර ජීවිතේ කරු පාපයක් ඔය. පාපය කියන්නේ එකතු වෙලා කාගේ හරි පිරිසකගේ හරි වැරදි ප්‍රචාරය කළා තියෙනවා. දැන් මෙයාලගේ වරද ප්‍රචාරය වෙනවා. ඇත්තට ඒ පාපේ කරේ නැත්තම් වරද වෙයි. ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒක අපි සිහිපත් කළේ සමහර අය වැරදි කරනවා කවුරුත් දන්නේ නැහැ. සමහර අය කරන වැරදි අහු වෙනවා ලෝකෙටම යනවා. ඒ නිසා හොඳට ওই සිද්ධිය ඉගෙන ගන්න ඕන. කවදාවත් කිසිම කෙනෙක්ගේ වරදක් ස්වාමියාගේ වරදවත් දරුවන්ට ප්‍රචාරය කරන්න එපා. නේ? භාර්යාවගේ වරදවත් දරුවන්ට ප්‍රචාරය කරන්න එපා. ඔයාලේ අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි. ඇතුළත ගිනි පිටතට දෙන්න එපා කියලා විසාකාවට කියලානේ යව්වේ. නේ? මිගාරගේ වැරදි තිබ්බොත් දරුවන්ට කියන්න එපා. ඇතුළත ගිනි පිටතට දෙන්න එපා කොහොමද? සමහර අය හිතන්නේ අල්ලපු ගෙදරට කියන්න එපා කිව්වා කියලා. එහෙම නෙවෙයි ඒ තාත්තා මතක් කළේ. ඔයාලා දෙන්න අතර ගින්නක් ඇති වුණොත් ඔයාලා දෙන්න විසඳ ගන්න ඒක. පිටර දෙන්න එපා දරුවන්ටවත් අපිටවත් නැන්දම්මටවත්. ඒක ධර්මානුකූල විග්‍රහයක් ඒකට දීලා තියෙන්නේ නේ. ඒ ගින්න නිවා ගන්න මෙන්න ධර්මයේ තියෙන දුවේ ඔයා සෝවාන් කෙනෙක්. ඒ වගේ පින්නතුනි කවදාවත් කෙනෙක්ගේ වරදක් දැනගත්තොත් එයාට කරුණාවෙන් කියලා දෙන්න ඔයා මේ වරද කරන්න එපා වාට හානියක්. ඒක ගුණය. ඒක කුසලයක්. හැබැයි අරයා දන්නවද එයා මෙහෙමයි කියලා කියන්න එපා කාත් එක්කවත්. ඔය දැන් සිල් ගන්නවට අපි දන්නේ නැද්දනේ අරයාගේ තරම නේ. අරයා ඇයි මොකද්ද? අරයා දිදී වහගන්න හරි කැමති කෙනා.
නෑ ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ ඔන්න කියනවා. එහෙමද? හරිද? ඊට පස්සේ එයා ගියා තව කෙනෙකුට කියනවා. "වා දන්නවද මට නිසංසලා කියපු එක?" එහෙමයි කියන්නේ. අර අම්ම ඉන්නවා නේද අර? අන්න බලන්න. දැන් මෙයාලා මොකද්ද මේ කරගන්නේ? සංසාරේ මෙයාලගේ අතින් වරදක් වුණාට පස්සේ නේ ලෝකයකට ඒ වරද යන විදිහට පරිසරය හදා ගන්න ඕනේ. ඒ නිසා කවදාවත් කෙනෙක්ගේ වරදක් පින්නතුනේ නේද? සහෝදරියකගේ වරදක් අම්මා තාත්තටවත් කියන්න එපා. කොහොමවත් අම්මා තාත්තට නම් කියන්න එපා. නේද? ආයි තියෙන දුක් කරදර මදිවරද? අම්මේ අක්කා මෙහෙමයි කියලා කියන්න එපා. අක්කා හදාගන්න. නේද? ඔය දෙමව්පියෝ ඒ වයසට යන දෙමව්පියෝ පුළුවන් තරම් නිදහස් කරන්න පින්නතුනේ. නේ? කවදාවත් තමගේ පෞල් ප්‍රශ්න දෙන්න එපා අම්මා තාත්තට. දෙන්නම එපා. අනේ අම්මේ මට නම් බෑ කියලා මේ ප්‍රශ්න විසඳ ගන්න ක්‍රමයේ මේ ධර්මයේ තියෙනවනේ. ඇයි අම්මගෙන් විසඳ ගන්න හදන්නේ උන්ට? වෙලාවකට දුව අම්මට ප්‍රශ්න කියලා දුව සන්තෝෂින් ඉන්නවා අම්මා විඳවනවා. ඔය සමහර අම්මලා තාත්තලා කොච්චර වැඩසටහන් වලට ආවත් ළමයිගේ ප්‍රශ්න වලට හිතන ගතිය නතර කරන්නේ නැහැ. කොච්චර බණ වැඩසටහන් වලට ආවත් දරුවන්ගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම කල්පනා කරන ගතිය නතර වෙන්නේ නැහැ. හිතනවා. ඒ නිසා දෙමව්පියන්ට එමෙ හිතන්න නේද ප්‍රශ්න දෙන්න හොඳ නැහැ. එයාට අඩුම ගානේ අවුරුදු 55 60 පෑන්නට පස්සේ ඔළුව නිදහසේ තියාගෙනනේ මේ වගේ තැනකට ආවත් ඇස් දෙක වහගෙන ඉන්න පුළුවන් විදියට. අපි කවදාවත් අපේ ප්‍රශ්න දෙමව්පියන්ට කියන්නේ යම් කිසි කාලයක් යනකම් දෙන්න ඕන නේද? හැබැයි අපේ ජීවිත ගොඩනගා ගත්තට පස්සේනේ තමන් පවුලක් පන්සලක් වුණාට පස්සේ මෙන්න ධර්මයේ තියෙනවා. හැම දුකක්ම නැති කරගන්න මේකෙන් පුළුවන් නේ. හැම අකුසලයක්ම දුරු කරගන්න මේකේ මාර්ගය තියෙනවානේ. එහෙනම් ඒක තියාගෙන මේ ප්‍රශ්න විසඳ ගන්න මාර්ගය තියාගෙන අම්මට කියන එක. අම්මා හිතනවනේ ඒක. තාත්තට කියන එක. කොච්චර තාත්තා හිතනවද ඊට පස්සේ? අපේ කෙල්ලගේ ජීවිතේට මොකද්ද මේ උනේ? දෙන්න හරියට කතා වෙනවා. බණක් භාවනා කරන්න බෑ. බණක් ඔළුවේ නිදහසේ අහන්න බෑ. නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ඒවත් මේ ධම්ම මාර්ගය තුල ඉගෙන ගන්න ඕනනේ. අපි යන ගමන තුල අපට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න අම්මා තාත්තලා දෙදි දෙස්සරයක් හිතන්න. එයාගේ ඔළුව නිදහසේ තියන ධම්ම මාර්ගය යන්න. නේද? දැන් කියපු ටික මොකද කරන්නේ ආම්තුරනේ? නේද? මම මේ ඔක්කොම අම්මටමනේ කෝල් කර කියන්නේ. නේද? කියපු ටික ඉතින් කමන්නේ. ඒවත් ඉක්මනට පුළුවන් තරම් අම්මේ දැන් මේ ප්‍රශ්නේ හරි කියලා නේද? මේ ගොඩාක් හිතන්න පිළිතුරේ. අම්මලා තාත්තලා නිදහසේ මැරෙන්න පරිසරය හදන්න. අපි උනත් අපේ પરම්පරාවල කට්ටියට ඥාතියින්ට හරියට කියනවා. 60 පෙන්නට පස්සේ දෙමව්පියන්ට නිදහසේ මැරෙන්න පරිසරය හදන්න. නේද? ඉතින් කොහොම හරි පින්නතුනි කාම උපදි කියන්නේ පංචකාමයන් තුල හරියට උපද්‍රව ගොඩනගෙනවා. නේද? පංචකාමයන් තුල හරියට උපද්‍රව ගොඩනගෙනවා. නිවනේ ඒ කිසිම උපද්‍රවයක් නැහැ. කිලේශ උපදි කියන්නේ රාග දේශ මොහ ආදී ක්ලේශ ධර්ම තුල හරියට උපද්‍රව ගොඩනගෙනවා. නිවනේ නැහැ. අර විසඳ ගන්න බැරි ප්‍රශ්න තුන අපට කතා කරා. නේද? නේද? කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයේ බොහෝම කරුණාවෙන් ඒවට නේ දේවදිය කරගන්න මඟ පෙන්නයි. ඉතින් ඊළඟට කන්ධ උපදී. පංච උපාදානස්කන්ධ ධර්මයේම උපද්‍රවයක්. නේද? උපද්‍රවයක් කියන්නේ කාරණා හතරක් නිසා. හොඳට දැන් භාවනාවට ගිහලා මෙනෙහි කරන්න ඕන. නේ? නිවන ගැන හැඟීම් ඇති කරගන්නනේ හදන්නේ. පීඩන දුක්ඛයනේ. පංච උපාදානස්කන්ධයේ තුන රිදුම් ඇති කරන ස්වභාවය. දැන් අපි එක දිගට වාඩිලා ඉන්නකොට මොකද වෙන්නේ? පංචස්කන්ධේ රිදෙනවද නැද්ද? නේ රිදුම් ඇති කරනවා. ඒ වගේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඒ හැමතිස්සෙම රිදුම් ඇති කරන ස්වභාවයේ ධර්මයක්. ඒ නිසා කියන පීඩන දුක්ඛ කියලා. ඒක උපද්‍රවයක්. සංතාප දුක්ඛය. හරියට ශෝක පරිදේව දුක් දුම්නස් පංචස්කන්ධය ඇති වෙනවා.
ඒකත් උපද්‍රවයක්. ඊළඟට විපරිණාම දුක්ඛය. මේක හරියට වෙනස් වෙනවා. නේද? ඒකාකාරීව තියෙන්නේ නැහැ. ඒක තරුණ කාලේ නතර වෙන්න ඕනනේ. නේද? තරුණ කාල ස්වභාවයෙන් නතර වෙන්න ඕන. එක්ක මැදි වී ස්වභාවයෙන් නතර. එහෙම නැහැ. මේක හැමතිස්සෙම විපරිණාම තත්යකටපත් වෙනවා. ඒක පංච උපාදානස්කන්ධ ධර්මයේ වෙනස් වීම කියන එක දුකක්නේ. අර බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලෙන් අහන්නේ පින්වත් මහණෙනි රූපස්කන්ධේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි කියනවා. ඒක සැපද දුකද? දුකක් කියනවා. පංච උපාදානස්කන්ධ ධර්මයේ වෙනස් වෙනවා කියන එක සැපක් නෙවෙයි දුකක්. ඊළඟට සංකත දුක්ඛය කියනවා පංචස්කන්ධේ පවත්වාගෙන යන්න. ගොඩාක් දුක් විඳින්න වෙනවා. මතකනේ අර ගෑස් හිඟ කාලවල වෙච්ච දේවල්නේ. ගෑස් පොලිම කියලාම පොලිමක් ආවා. දෙන තුන් දෙනෙක් මැරුණා. ඒ පංචස්කන්ධේ පවත්වාගෙන යන්න අවශ්‍ය නඩත්තු කිරීම තුල ඇතිවෙච්ච ගැටලුවක් ඒක. නේද? මේකට ආහාර දෙන්න නම් ගෑස් ටික ඕන. මේ ගෑස් ටික ගන්න බැරි වුණාට පොලිම වලට ගියා. අන්තිම වාහන වලින් පෙට්‍රල් වලටත් එහෙම වුණා. මරණත් වුණා දෙක තුනක්. හරියට මිනිස්සු නේද? අවුවේ පිච්චි ඒ වගේ අර පංචස්කන්ධ ධර්මයේ පවත්වාගෙන යන එක මහා උපද්‍රවයක් දුකක්. ඒකට කියන සංකත දුක කියලා. කණ්ඩ දෙන්න ඕනේ, බොණ්ඩ දෙන්න ඕනේ, නාවන්න ඕනේ නේ. දැන් බලන්න සිල් සමාදන් වෙන්න ආවත් දවල්ට දාන දෙන්න වෙනවද නැද්ද මේකට? නැත්නම් දෙක වෙද්දි සමහර අයට හිස රදේ වගේ. සමහර අයටනේ බඩ පෙරලගෙන එනවා. ඉතින් මෙහි ඇවිල්ලා නඩත්තු කරන්න ඕන. නේද? මේ මහා සංඝරත්නය ඊළඟට මේ දායක දායිකාවන් එක්ක කතා බහ කළා. දැන් නවම් පොයේ දානේ දැන් මොකද කරන්නේ? උදේ දානේ මොකද කරන්නේ? ගිලම්පස මොකද කරන්නේ? එන පංචස්කන්ධ ටික නඩත්තු කරගන්න පරිසරය මෙහි හදන්න ඕන වේල පහෙන්. යුද්ධයක් වෙන්න තුනේ. නේද? ඔය දන්න ඔය මේ මහා සංඝරත්නයත් එක්ක එකතුල මේ පින්කම් සංවිධානය කරන අය යුද්ධයක්. ලේසි නෑ. හරියට චිත්ත පීඩායනවා. ලේසි නෑ පින්නතුනේ මේ පින්කම් කරනවා කියන එක. ඉතින් කොහොම හරි ඉතින් කට්ටියදී පංචස්කන්ධ ටික නඩත්තු කරගන්න දානේ ගිලම්පස ටික හදලා. ඒක වළඳන අතර හිතන්න ඕනනේ. මේ පංචස්කන්ධ නඩත්තු කරගන්න තමයි මේක මම මේ වළඳන්නේ. ඒ වෙනුවෙන් කැපවෙච්ච පිරිසක් ඉන්නවා. අනේ යාළුවට නිවන් දකින්න මේ පින හේතු වෙන්න ඕනේ. ගිලම්පස ටික වළඳන ගමන් හිතන්න ඕනේ. නේද? අර දෙවියන්ට පහළ වෙනවා වගේ පහළ වෙන්නේ නැහැ නේ ගිලම්පස එකනේ. නේද? ඔය කැප වෙලා හදලා එහෙමනේ අපි අතට එන්නේ. ඒ ගුණය ඒක. ඒ වෙනුවෙන් කැපවෙච්ච අයට පින් දෙන්න නිවන පතන්න. ඒ වගේ ජීවන අරගලයක් කරන්න වෙලා පංච උපාදානස්කන්ධ ධර්මයේ පවත්වාගෙන යන්න. ඒකට සංකත දුක්ඛය කියනවා. ඉතින් අන්න ඒ වගේ කාම උපදී, කිලේශ උපදී, කන්ද උපදී, ඊළඟට අபிසංස්කාර උපදී. අபிසංස්කාර උපදී කියන්නේ මොනවද? පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිජ්ජාභි සංස්කාර. සසරේ යන්න හේතු වෙන විදියට පුණ්‍ය කර්ම කළොත් ඒවා පුඤ්ඤාභි සංස්කාරය. ප්‍රතිසන්දි විඥාන පහළ වෙන්න හේතු වෙනවනේ. නේද? හොඳට මතක තියාගන්න නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් කිසිම කෙනෙක් හමු වෙන්න අදහසක් තියාගෙන ඉන්න එපා. මැරිච්ච පුතා උනත් සසරේ හමු වෙන්න අදහසක් තිබ්බනම් ඒක අඬ හරි අවලංගු කරන්න. මැරිච්ච දුවෙක් හරි සසරේ හමු වෙන්න මගේම දුව වෙන්න කියලා අදහසක් තිබ්බනම් කඳුළු හෙලහල හරි ඒ ගිවිසුම අවලංගු කරන්න. නිවන් දකින්න බෑ. අපේ මේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ නව මහා විදර්ශනා උඩහට යනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ. ඒ තුන්වහන්සේට තේරෙනවා එක තැනකින් එහාට යන්න බෑ උන්වහන්සේට. එනේ මාර්ගහිත පහළ වෙන්නේ නැහැ. පස්සේ උන්වහන්සේට තේරුණාසේ සංසාරේ යන ඉලක්කයක් අරගෙන බුදු වෙන්න ඕන කියන ඉලක්කය. අන්නේ ඉලක්කය නිසා මාර්ගහිත පහළ වෙන්නේ නැහැ. අරමුණක් පෝෂණය කර කර ඇවිල්ලා බුදු වෙන්න ඕන කියන එක. ඒ නිසා මාර්ගහිත පහළ වෙන්නේ නැහැ. පස්සේ උන්වහන්සේ ඉතින් අර උන්වහන්සේගේ ඉලක්කයටම යනවා.
අන්න ඒ වගේ දරුවෙක් හරි සසරේ හම්බ වෙන ඉලක්කයක් තියෙනවා නම් නිවන් දකින්න බෑ. එතන භව තණ්හාවක් වැඩ කරන නිසා. ඒ ක්ලේශය හානි කරන මාර්ග හිත පහළ වෙන්න. මියගිය ස්වාමියා සසරේ පතන්නම එපා. කොහොම හම්බ වේද කියලා කවුද දන්නේ? නේද? දැන් මේ ජීවිතේ හොඳ ස්වාමියෙක් විදියට ඉඳලා මැරිලා ගියපු කෙනා. නේද? ඊළඟ භවයේ හම්බ වෙන්න පුළුවන් ඊටාම විසම ස්වාමියෙක් විදියට. ඒක තමයි ස්වභාවය. අපි පවා මොහොතින් මොහොත වෙනස් වෙනවද නැද්ද? වෙලාවකට හරිම කරුණාවන්තයි. වෙලාවකට මොකද වෙන්නේ? හිතා ගන්න බැරි සිතිවිලි උපදිනවා. අපිත් වෙනස් වෙනවා හරිම හිතා ගන්න බැරි විදියට. එහෙනම් මේ භවයේ මියගිය භාර්යාව සසරේ පතන්න එපා. එයා කොහොම හම්බ වෙද්ද දන්නේ නේද? අනිත් එක එයා පතන මේ වැඩ පිළිවෙල තුල මග හැරෙන්නේ මොකද්ද අපට? නිවන. ඒ නිසා ඕන්න අද අවලංගු කරගෙන යන්න ඕන ගෙදර. ඔය කිවිසුම් මෙහෙමනේ. ඔය සමහර අය ඉන්නවා ආදරය කරපු කෙනා බඳින්න බැරි වුණා. දැන් වෙන කෙනෙක් එක්ක ඉතින් යනවා ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හරිද? මේ අම්මලා තාත්තලා කරලා දුන්න කසාදේ. දැන් යටි හිතින් හිතන්නේ මොකද්ද මේ භවේ නැතුණාට කමන්නේ නේ. මේ කරන පිනකින් මතු භවයක හරි අපි හමු වේවා. නේ? නිවන ඉවරයි ඉතින්. නේද? අවලංගු කරන්න. අඬ හරි අවලංගු කරන්න. සසරට වැටෙන මේ මනෝභාවයන් ගොඩනගන්න එපා. ඔය සද්ද නැති හිටියට සමහර අය අපි දන්නවා. නේද? එක එක පැතුම් පොඩි බැඳගෙන ඉන්නේ. ඒ පොඩි පැතුම් පොඩිය ලිහල විසි කරන්න පිළිලා. ඕක හින්දාමයි සසරේ හැමදාම වැටෙන්නේ සසරට. මොකක් හරි දරුවෙක්ගේ නේද අර අලියාගේ අර වලි ගෙලිලා යන්න හදපු කට්ටිය වගේ නේ. නේද? අnder යන්න බැරි වුණානේ. ඒ වගේ අරයත් එක්ක මෙයත් එක්ක යන්න සංසාරේ පැතුරු කට්ටිය හම්බ නොවෙන්නත් පුළුවන්. හම්බුණත් වෙන විදිහට හම්බ වෙන්න පුළුවන්. නිවන් දකින්න ඕන නම් පිළිද කිසිම කෙනෙක් එක සතර ගමනේ යන්න හිතන්නවත් එපා. අනේ මේ හාමුදුරුවෝ බුදුබව පතන උන්වහන්සේත් එක්ක යන්න ඕන. ඔන්න සමහර අය කරගන්න ඕනකම්. ඉතින් උන්වහන්සේ බුදු වෙයි. සාදු සාදු. නේ? මට නිවෙන්න බුද්ධ ශාසනයක් තියෙනවානේ. ඇයි මං මේ ඉන්න බුදුහාමුදුරුවන්ට හලවගේ මේ තව කෙනෙක් බුදු වෙනකන් ඉන්නේ? නේද? මේ බුදු කෙනෙක් ඉන්නවා. නේ? පයින් ගහන කෙනා වචන නොගැලපෙන්න පුළුවන් නේ. ඒ වගේ වැඩක් තමා කරන්නේ කාටකින් මේ. මම මේ මතු බුදු වර කෙනෙක් පස්සේ ගිහලා බුදු වෙන්න හදනවා. මේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. නේද? ඒ නිසා බුදු වෙන්න අදහස් ඇති කරගෙන කටයුතු කරන එක ඒ උතුමන් වහන්සේලාට අයිති දෙයක්. නේද? අපිට බුදුහාමුදුරු කෙනෙක් ඉන්නවනේ. අපි මේ බුදුහාමුදුරු ළඟ නිවෙමු. නේද? ඒ නිසා කවර හේතුවට සසරට වැටෙන සිතුවිලි ඇති කරගන්න එපා පින්නත. කිසිම කෙනෙක් එක සංසාර ගනුදෙනු තියාගන්න යන්න එපා. මෙතනින් ඔක්කොම අහෝසි කරගන්න. මේ ඇති. කොච්චර හොඳ කෙනෙක් වුණත් ඒක තමයි අර සසර ස්වභාවය. අපි සසරට වටන්නමයි හදන්නේ. හරි හොඳයි හාමුදුරුවෝ ඔබ වහන්සේ දන්නේ යා හරි හොඳයි. නේද? මම ඒකයි යත් එක මේ සතර ගමනේ යන්න හිතුවේ නිවන් දකින ජාති දක්වා. නේද? අත්දැකීමෙන්මයි කියන්නේ හාමුදුරුවෝ හරි හොඳයි යා. නේද? අන්න එහෙමත අවිද්‍යාවෙන් මුලාවටපත් වෙන්නේ. ඔය ගොඩ නැගෙන්නේ නැවතරද ප්‍රතිසන්දිය සකස් වෙන්න හේතුන අවිද්‍යාපච්චය සංඛාර සංස්කාරය ගොඩ නැගෙන්නේ. උපදියක් උපද්‍රවයක්. අபிසංස්කාර උපදිය ඔය. උපද්‍රවයක් ඔය. ඒ නිසා පින්නතුනි මේ කිසිම උපද්‍රවයක් නැත්තේ මොකද? නිවන. නේද? ඒ නිසා නිවනට කියන්නේ ඒතං සන්තං ඒක හරි සාන්තයි ඒතං ප්‍රණීතං ඒක හරිම ප්‍රණීත ස්වභාවයක්. සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාර ධර්ම සංසිඳී ගිය ස්වභාවයක්. සබ්බූපති පරිනිස්සග්ගෝ සියලුම උපද්‍රවයන්ගෙන් නිදහස්. ජාති ජරා ව්‍යාධි මරණ ආදී උපද්‍රවයන්ගෙනුත් නිදහස්. තණ්හක්ඛයෝ නැවතත් පංචස්කන්ධ පහල කරන තණ්හාව ෂය වෙලා ගියපු ස්වභාවය නිවන. විරාගෝ නේද? විතරාගී ස්වභාවය. නිරෝධෝ පංචස්කන්ධයක් නැහැ කියන්නේ. නිරුද්ධයි. නිවනේ පංචස්කන්ධ නැහැ. ඒතන් නිබ්බාන. ඒ නිවන. ඒ උතුම් නිවනම සාක්ෂාත් කරගන්න මේ උතුම් ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති